යන්නේ පාර්ලිමේන්තු එකේ. ඇත්තයි කීවේ උඹ මචං. දැන් මට තේරුණා මචං. බෝතලේ අරගලින් මචං. එලකිරි. දාගෙන සොමියේ මචං. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. නෑ මගදී කන්ට්‍රියක්. කඩුම තමයි. අපි ඡන්දෙට එන්නේ රටට වැඩ කරන්න හිතා. දින්නොත් ආපෙමිත් පඩි ගන්න පුතා. ලෝක බැංකුවේ ප්ලග් එක බලවනවා කිව්වේ කටින්ද. කියනකොට ඕම තමයි බං. කරනකොට මෙහෙම තමයි දැන්. මේකද දේශපාලනේ මට පද වෙනවා මස්සිනේ. තද වෙන වැඩක් නෑ තොරේ. මේකයි අලුත් චින්තනේ. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. නෑ මගදී කන්ට්‍රියක්. කඩුම තමයි. එනකන් තව සුනාමියක් බලාගෙන ඉන්නේ කට්ටියක්. ඇත්තයි කීවේ උඹ මචං. දැන් මට තේරුණා මචං. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. නෑ මගදී කන්ට්‍රියක්. කඩුම තමයි. රුපියල් කෝටි ගණන් රත්බදු වල සල්ලි. අපේ නෝටි ලොක්කෝ ගැහුවනේ වම් පිල්ලි. ඔක්කොම ෆයිල් ටිකක් පිරලා දැක්කොරු දැන් පිට රට පැනලා. අලි රජ කරපු කාලයේ තකරන් වික්කමතකනේ. අල්ලස් දූෂණ කොමිෂන් තියෙන්නේ කොහෙද කියාපන්. කලවල උන්ගේ කලිසම් එලකිරි. අරිනවා පාරේ හෙළුවෙන්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. නෑ මගදී කන්ට්‍රියක්. ජාතික වස්තුවක් වගේ තිබුණ එයා ලංකා. ලක්ෂ ගණන් කොමිස්සරන් එමිරේට්ස්ලට වික්කා. මේ රටවල පල්ලට ජක්කා. ලන්ඩන් පැන්නනේ ලොකු අක්කා. ඇන්ඩ්‍රුගේ මාලිගාව ගත්තා. රටම කාලා. ඉන්නවා ශපාන් එකේ අක්කා. මේකට දේශපාලනේ ඉන්දනේ රටට කෙලවුනේ. කඩුම තමයි. වැරද්ද කෙරුවේ අපිමනේ. අහලා මුන්ගේ වැඩි බනේ. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්. නෑ මගදී කන්ට්‍රියක්. ඒ පැත්තෙන් මේ පැත්තට බල්ටි එකක් දාලා කැමතිකමක් අරගන්නවා හැදෙන්න රට කාලා. රට ගොඩ ගන්නද මුම් පැන්නේ. නෑ නෑ. දූෂණ වහ ගන්නයි පැන්නේ. එහෙමයි වෙන්නේ මේ රටේ. ඒකයි ක්‍රමය මේ රටේ. මහතිර් මොහොමඩ්ලාට ලී ක්වාන් යූ ලොක්කට එන්න කියමු මෙහාට. අපේ රට හදාලා දෙන්න. මේක කොමඩි කන්ට්‍රියක්. මේක කොමඩි කන්ට්‍රියක්.